හෙලෝ ට්‍රේඩර්ස් බිට්කොයින් බූරන්න එකට අත්‍යවශ්‍ය වෙන සාධකයක් වෙන මනි ප්‍රින්ටිං ඇතුළු QE පටන් ගත්තද මේ දවස්වල විශාල වශයෙන් සෝෂල් මීඩියාවල කතා වෙනවා අපි දකිනවා ෆෙඩ් එක මනි ප්‍රින්ටිං පටන් ගත්තා ඒ කියන්නේ QE එක ස්ටාර්ට් කරා කියලා අපි අද බලමු මේ කටකතා ඇත්තද කියලා මේ QE නැත්තම් quantitative easing එකකින් කරන්නේ ආර්ථිකය ප්‍රසාරණය කරන එක මනි සප්ලයි එක වැඩි කරලා ඒ සල්ලි ක්‍රමානුකූලව ආර්ථිකය හරහා ගලාගෙන යාමට ඉඩ සලස්වන එක තමයි මේකේ අරමුණ වෙන්නේ. නමුත් ඉතින් අපි දන්නවා ෆෙඩ් එක මේ වෙනකොටත් ඉන්ට්‍රස්ට් රේට් එක පවත්වාගෙන යන්නේ 3.75 වගේ වැඩි අගයක කියලා. ඉන්ට්‍රස්ට් රේට් එක මේ වගේ වැඩි අගයක පවත්වාගෙන යන එකෙන් වෙන්නේ ආර්ථිකය තුළට මුදල් ගලා යාම අඩු වෙන එක. ඔන්න ඉතින් එතකොට අපිට එතනින්ම පැහැදිලි මේක QE එකක් නෙමෙයි කියලා. එතකොට මොකද්ද මේ මනි ප්‍රින්ටිං කතාව? සමහරු කියනවා මේක ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න සාධකයක් වෙයි කියලා. ඇත්තටම මෙතනදී එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ. මෙතන වෙන ඇත්තම කතාව තමයි ෆෙඩ් එක විසින් නැවත වතාවක් ට්‍රෙෂරි බිල්ස් බයි කරන්න පටන් අරගෙන තියෙනවා. එතනදී වෙන්නේ බැංකු ඇතුළු මූල්‍ය පද්ධතිය තුලට මුදල් පොම්ප වෙන එක. දැන් ඔයාලට හිතෙන්න ඕනේ අයි මේ රේට් අඩු කරන්නේ නැත්තේ. මිනිස්සු අතරට සල්ලි නොගිහින් මූල්‍ය පද්ධතියට සල්ලි ගිහින් ඇති වැඩේ මොකද්ද කියලා. මචං ආර්ථිකය ස්ථාවර කරන්න කලින් මූල්‍ය පද්ධතිය ස්ථාවර කරන්න වෙනවා. නැත්තම් බැංකුව ඇතුළු මූල්‍ය පද්ධතිය කඩාගෙන වැටෙන්න පුළුවන්. හරි. මේ මිතුමකෝ මහ බැංකුව කියන්නේ ලොකු ජලාශයක්. ඒ ජලාශයේ වතුර වලින් පුරවන ටැංකි තමයි අර බැංකුව ඇතුළු මූල්‍ය පද්ධතිය වෙන්නේ. එතකොට මේ ටැංකි වලට ගහලා තියෙන බට පද්ධතිය හරහා තමයි මිනිස්සු අතරට වතුර යන්නේ. දැන් මේ ටැංකියේ වතුර වලින් පුරවන්නේ නැතුව බට පද්ධතිය ෆුලි ඕපන් කරොත් මොකද වෙන්නේ? මිනිස්සු අර වතුර ටික ඔක්කොම අරගෙන අර ටැංකි ටික හිස් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මූල්‍ය පද්ධතියට සල්ලි පොම්ප නොකර ඉන්ට්‍රස්ට් රේට් කට් කරොත් වෙන්නේ. අර ටැංකි වගේම බැංකුව ඇතුළේ මූල්‍ය පද්ධතියත් හිස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉතින් මූල්‍ය පද්ධතියට එක ලොකු තර්ජනයක් වෙනවා. හරි ඉතින් මේක මනි ප්‍රින්ටිං එකකුත් නෙමෙයි නා. QE එකකුත් නෙමෙයි නා. මේකේ තියෙන සුබ ආරංචිය මොකද්ද? දැන් මේ ටැංකි ටික පුරවන්න පටන් අරගෙන තියෙනවා කියන්නේ ඊළඟට වෙන්නේ මොකද්ද? මිනිස්සුන්ට අර බට පද්ධතිය ඕපන් කරන එක නේද? ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් ෆෙඩ් එක මේ කරන්නේ ඇග්‍රෙසිව් රේට් කට් එකට යන්න කලින් මූල්‍ය පද්ධතිය ස්ථාවර කරන එක කියලා. ඉතින් කොහොම හරි මේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කරාට පස්සේ ඇග්‍රෙසිව් රේට් කට්ස් වලට යනවා කියලා කියන්නේ ක්‍රිප්ටෝ and stocks හඳ ගමන ආරම්භ කරනවා කියන එක. හැබැයි ඉතින් ඒකට ඉන්ෆ්ලේෂන් එක නම් කන්ට්‍රෝල් වෙන්න ඕනේ. අයියෝ, ඔයා තාමත් මේ ඉකොනොමික් කන්ඩිෂන්ස් ටික ඉගෙන ගත්තේ නැද්ද? දැම්මම මගේ ෆ්‍රී වර්ක්ෂොප් එකට ජොයින් වෙලා වැඩේ ස්ටාර්ට් කරන්න. මේ වර්ක්ෂොප් එක සම්පූර්ණයෙන්ම නොමිලේ. බයෝ එකේ තියෙන ලින්ක් එකෙන් ගෲප් එකට සෙට් වෙන්න. නැත්නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.